අද අපි දැනුවත් වෙන්න යන්නේ දික්කසාද එහෙම නැත්නම් ඩිවෝස් පුද්ගලයන්ගේ ඒ කියන්නේ හස්බන්ඩ් ගේ වයිෆ් ගේ කැමැත්ත මත ලබා ගන්න පුළුවන්ද අධිකරණයට යන්නේ නැතුව. ඒ සම්බන්ධව තමයි අද අපි මූලික වශයෙන් දැනුවත් වෙන්න යන්නේ. මෙතනදී මේ දික්කසාදය කිව්වහම මේක ගොඩාක්ම අමිහිරි වචනයක් ගොඩක් දෙනෙක්ට. ගොඩක් දෙනෙක් කැමති නැති වචනයක් තමයි දික්කසාදය එහෙම නැත්නම් ඩිවෝස් කියන වචනය සඳහන් කරන්න. මොකද මේකෙන් වෙන්නේ ඇත්තටම යම් දෙන්නෙක් ආදරෙන් බැඳිලා කසාද බැදලා ඉන්නම බැරි තැන තමයි මේ දික්කසාද එහෙම නැත්නම් ඩිවෝස් කියන තැනට දෙන්නෙක් යන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ සමාජයක් ගැන කතා කරද්දී ශ්‍රී ලංකාව ඇවිල්ලා ගොඩක් සංස්කෘතිය පැත්තට බර ඒ වගේම පෞල් සංස්ථාව සම්බන්ධව සංවර්ධනයක් වෙච්ච රටක් විදිහට තමයි අපිට සඳහන් කරන්න පුළුවන්. එතකොට මේ ශ්‍රී ලංකාව වගේ රටක යම් දෙපාර්ශ්වයක්, ඒ කියන්නේ කාන්තා පාර්ශ්වය සහ පුරුෂ පාර්ශ්වය කසාද බැඳලා ඉද්දී ඩිවෝස් එකකට යනවා කියන්නේ එතනදී ඉන්නම බැරි තැන තමයි ඒගොල්ලෝ ඩිවෝස් එකකට යන්නේ. ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කවුරුත් කැමැත්තෙන් දික්කසාදයකට යන්නේ නැහැ. ඉන්නම බැරි තැන තමයි ඒක සමහරට ඌලන්නම බැරි තැනක තමයි දික්කසාදය කියන දේ ගොඩක් වෙලාවට තෝරගන්නේ. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි දික්කසාද වෙන්න පුළුවන්ද දෙපාර්ශ්වයේ හුදෙක්ම කැමැත්ත මත. ඒ කියන්නේ ස්වාමි පුරුෂයා සහ භාර්යාව කැමැති වෙනවා අපි දෙන්නට තවදුරටත් ජීවත් වෙන්න බෑ. අපි දෙන්නගේ ආදර සම්බන්ධතා, අපි දෙන්නගේ විවාහ සම්බන්ධතා, අපි දෙන්නගේ ස්වාමි පුරුෂ භාර්ය සම්බන්ධතා ඔක්කොම බිඳ වැටිලා මේ වෙද්දි තියෙන්නේ. මේ හින්දා අපිට තවදුරටත් මේ පෞල් සංස්ථාව පවත්වාගෙන යන්න බෑ. මේ නිසා අපි දෙන්න අයින් වෙමු මේ කසාදෙන්. අයින් වෙලා අපි දෙන්නගේ ගමන අපි දෙන්න යන් කියලා දෙන්නෙක් උදෙක් කැමති වෙලා අධිකරණයට යන්නේ නැතුව අපි කියමු ලියවිල්ලක් අස්සම් කරලා ඒ දෙන්න කැමති වෙනවා දික්කසාදයට යන්න. මේක පුළුවන්ද බැයිද කියන එක ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. ඇත්තටම ශ්‍රී ලංකා නීතියේ මේ දේ කරන්න බෑ. ඔබ අනිවාර්යෙන් අධිකරණයට යා යුතුයි දික්කසාදයක් ලබා ගන්න. වෙන රටවල් වල දික්කසාදය අධිකරණයට යන්න නැතුව සිදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අධිකරණයට මෝෂන් එකක් දාලා අධිකරණයට යන්න නැතුව ඒ සම්බන්ධ කටයුතු සිදු කරන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකාවේ නීතිමය තත්ත්වය තමයි අනිවාර්යෙන්ම අධිකරණයට යා යුතුයි දික්කසාදයක් ලබා ගන්න. එහෙම නැතුව කොලේක අස්සම් කරලා වාචිකව දෙන්න එකතු වෙලා එහෙම දික්කසාද වෙන්න බෑ. අධිකරණයට ගිහිල්ලා අධිකරණ නියෝගයක් කරා තමයි දික්කසාදය සිදු වෙන්න ඕනේ ශ්‍රී ලංකා නීතියට අනුව. කෙනෙක් අහන්න පුළුවන් ඇයි මෙච්චර මේ අමාරු කරලා තියෙන දික්කසාදයක් ගන්න? ඇයි මෙච්චර ලොකු කට්ටක් දෙන්නේ දික්කසාදයක් ගන්න? මේක දෙන්න කැමති නම් ටක් ගාලා මේ ඩිවෝස් එක දුන්න නම් ඉවරනේ. දෙන්න ඩොකියුමන්ට් එකට අස්සම් කළා උසාවියට ඕනනම් දැම්මා. දවසෙන් දෙකකින් ඩිවෝස් එක එනවා. ඇයි මෙච්චර අමාරු කරන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඇත්තටම මම කලින් කිව්වා වගේ ශ්‍රී ලංකාවේ පෞල් සංස්ථා අතර තියෙන බැඳීම ගොඩක් ශක්තිමත් යුරෝපේ රටවල් එක්ක බලද්දී. ඒ වගේම ශ්‍රී ලංකාවේදී ගොඩක් වෙලාවට බලන්නේ සංස්කෘතියෙන්, සම්ප්‍රදායෙන්, ඒ වගේම පෞල් බැඳීම් වලින් බලන්නේ මැරේජ් එකක් එහෙම නැත්නම් විවාහයක් පවත්වාගෙන යාම මිසක් දික්කසාද කිරීම එහෙම නැත්නම් ඒක විනාශ කිරීම නෙමෙයි. ඒ හින්දා තමයි මේ නීතියත් ඒ අනුව සකස් වෙලා තියෙන්නේ. මේ ශ්‍රී ලංකා නීතිය සකස් වෙලා තියෙන්නේ දික්කසාදය තරම් ලේසියෙන් ගොල්ලන්ට ලබා දෙන්න බැරි විදිහට තමයි මේ හින්දා සකස් වෙලා තියෙන්නේ. දෙපාරක් හිතන්න, 10 පාරක් හිතන්න, 20 පාරක් හිතන්න, 30 පාරක් හිතන්න කියන තැනට නීතිය ඇත්තටම ශක්තිමත් කරලා තියෙනවා මේ දික්කසාදයෙන් නොවන තැනට. ඒ හින්දා තමයි මෙච්චර දික්කසාදය ශ්‍රී ලංකාවේ අමාරු කරලා තියෙන්නේ. දික්කසාද නොවන තැනට මානසිකත්වය හදාගන්න කියලා. එහෙමත් බැයිම නම් තමයි අධිකරණයට ගිහිල්ලා තමන්ට දික්කසාදය අවශ්‍යයි කියලා අධිකරණ නියෝගයක් ලබාගෙන ඒ සම්බන්ධව කටයුතු කරන්න වෙන්නේ. ලංකාවේ
දික්කසාද වෙද්දී දෙන්නට ඕන විදිහට ඕනෑම සාධකයක් මත දික්කසාද වෙන්න බෑ. ඒ කියන්නේ අපි කියමු දෙන්න තරහ වෙච්ච හින්දා දික්කසාද වෙන්න ඕනේ. එහෙම නැත්නම් මාළුවට ලුණු අඩුයි. ඒක හින්දා දික්කසාද වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙයාගේ හැසිරීම අල්ලන්නේ නැහැ. ඒක හින්දා දික්කසාද වෙන්න ඕනේ. ඒ වගේ හුදෙක් සුළු දේවල් මත Tamanට ඕන සාධක සඳහන් කරලා දික්කසාද වෙන්න බෑ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවේ දික්කසාද වෙන්න නම් පදනම් 3ක් තියෙනවා. ඒ පදනම් 3න් එකක් සපුරන්න ඕනේ දික්කසාද නඩුවක් දාන්න. එකක් තමයි අනාචාරය. අනිත් එක තමයි දේශ සහගත අතහැර යාම. අනිත් එක තමයි විවාහය සිදුවන අවස්ථාවේදී සුව කළ නොහැකි ලිංගික බලහීනතාවයක් කාට හරි තියෙනවා නම් දෙපාර්ශ්වයෙන් ඒකත් දික්කසාදයක් වීම සඳහා පදනමක් විදියට සලකන්න පුළුවන්. ඒතර ඔය කියන සාධක 3 විතරයි අපිට ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ දික්කසාදයක් ලබා දෙන්න. එහෙම නැතුව ඕන දේවල් සඳහන් කරලා දික්කසාද වෙන්න හැකියාවක් නැහැ. එතකොට මොකද්ද මේ අනාචාරය කියන්නේ? අනාචාරය ඉංග්‍රීසියෙන් අපි කියනවා ඇඩල්ටරි කියලා. ඒ කියන්නේ දෙන්නෙක් කසාද බැදලා ඉද්දි එක පාර්ශවයක් කාන්තා පාර්ශව වෙන්න පුළුවන්, පුරුෂ පාර්ශව වෙන්න පුළුවන් වෙනත් පාර්ට්නර් කෙනෙක් සම්බන්ධ වෙලා ඒ පාර්ට්නර්ත් එක්ක ලිංගිකව හැසිරෙනවා නම් සෙක්සුවල් රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් අපි එතන කියනවා අනාචාරයේ හැසිරීමක් කියලා. එහෙම නැත්නම් ඇඩල්ටරි කියලා. මෙතනදී ඒ දෙන්න ෆෝන් මැසේජ් තියෙනවා, ඒ දෙන්න කෝල් කළා, ඒ දෙන්න එකට කොහේ හරි ගියා, ඒ දෙන්න කොහේ හරි කැපේ එක කතා කර ඉන්නවා කියන සාධක මත අපිට ඇඩල්ටරි එහෙම නැත්නම් අනාචාරය ඔප්පු කරන්න බෑ. අනාචාරය ඔප්පු කරන්න නම් ඒ බාහිර පාර්ශවය සහ තමන්ගේ සමය පුරුෂ හෝ භාර්යාව අතර ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඒ ලිංගික සෙක්සුවල් රිලේෂන්ෂිප් එකක් ඉන්ටර්කෝස් එකක් තියෙනවා කියන එක ප්‍රූව් කරන්න පුළුවන් නම් විතරයි අපිට ඇඩල්ටරි මත ඩිවෝර්ස් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඒක ඔප්පු කරන එක පහසු කාර්යයක් නෙමෙයි, තාමත් අපහසු කාර්යයක්. අනිත් කාරණේ තමයි දේශ සහගත අතහැර යාම. අනිත් දික්කසාදය ලබා ගන්න යොදා ගන්න පුළුවන් පදනම. එතකොට මේ දේශ සහගත අතහැර යාම තමයි ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවේ දික්කසාද ලබා ගැනීම සඳහා යොදා ගන්න. මොකද මේක ඔප්පු කරන්න ඉතාමත් පහසුයි. මෙතන දේශ සහගත අතහැර යාම වුණාම ප්‍රකාශිත දේශ සහගත අතහැර යාමක් වෙන්නත් පුළුවන්, අනුමිත දේශ සහගත අතහැර යාමක් වෙන්නත් පුළුවන්. ඇත්තට මොකද්ද මේ දේශ සහගත අතහැර යාම කියන්නේ? ඒ කියන්නේ යම් හස්බන්ඩ් වයිෆ් ඉන්නවා, ඒ දෙන්න අතර විවාහික සම්බන්ධතාවයක් නැහැ කියන තැන මත කවුරු හරි කෙනෙක් තමන්ගේ විවාහ ජීවිතය දාලා යනවා. මේ පුද්ගලයාත් එක්ක ඉන්න බෑ කියලා එක්ක වෙන පුද්ගලෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන හරි වෙන සාධකයක් මත හරි ඒ විවාහ ජීවිතය දෙදරලා ගිහිල්ලා අර පුද්ගලයාව හැරගෙනවා. එතකොට ඒ හැර යද්දි ඒක දේශ සහගතව හැර යාමක් වෙන්න ඕනේ. ඉන්නම බැරි තැනක. ඉතින් ඒ වගේ දෙයක් අපිට කියන්න පුළුවන් ප්‍රකාශිත දේශ සහගත අතහැර යාමක් කියලා. ඒ වගේම අනුමිත දේශ සහගත අතහැර යාමක් වෙද්දී එතනදී පවුල තුල ජීවත් වෙන්නම බැරි තත්ත්වයක් උද්ගත වෙනවා. සමහරට හිංසා කරනවා, පීඩාකාරී තත්ත්වයක් ඇති වෙනවා, නරක වචන පාවිච්චි වෙනවා. එතන පෞල් ජීවිතේ ඉන්නම දෙන්නේ නැහැ. ඒ ඉන්නම දෙන්නේ නැති තත්ත්වයක් මත එයාට වෙන ඔප්ෂන් එකක් නැහැ. ඒ පෞල් ජීවිතේ අතහැරලා යන්න සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට අතහැර යාමක් අනුමිත දේශසහගත අතහැර යාමක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. එතකොට මේක තමයි ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පදනම, වැඩි වශයෙන්ම යොදා ගන්න පදනම දික්කසාදයක් ලබා ගන්න යද්දී. අනිත් පදනම විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය. එතකොට මේ සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය විවාහය සිදුවන අවස්ථාවේදී පැවතිය දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සෙක්සුවල් ඉන්ටර්කෝස් එකක්, එහෙම නැත්නම් ලිංගිකව එකතු වීම සඳහා අපහසුතාවයක් එහෙම නොහැකි වීමක් තමයි මෙතන ලිංගික බෙලහීනතාවයක් විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ වගේ ලිංගික බෙලහීනතාවයක් තියෙද්දි
ඒක විවාහය සිදුවන අවස්ථාවේ පවතිනවා නම් එතනද දික්කසාදය වීම සඳහා පදනමක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. හැබැයි මේක ඔප්පු කරන්න ගොඩක් අමාරුයි. වෛද්‍ය සාක්ෂි මත තමයි මේ පදනම ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ අපිට. මෙතනදී මේ සෙක්සුවල් ඉන්ටර්කෝර්ස් එක සෙක්සුවල් රිලේෂන්ෂිප් එකක් කියන එක ඇත්තටම විවාහ ජීවිතයේ වැදගත්ම සාධකයක් විදියට සඳහන් කරනවා. ඒක හින්දා තමයි මේ සාධකය පදනමක් විදියට ලබා ගන්නේ දික්කසාදයක් ලබා ගැනීම සඳහා. ගොඩක් දෙනෙක් අහන තව ප්‍රශ්නයක් තමයි මේ දික්කසාදය ලබා ගන්න කොච්චර කාලයක් යනවද කියන කාරණය. ඇත්තටම අංක 1 තමයි අනිවාර්යෙන් අධිකරණයට යන්න ඕනේ. පැමිණිල්ලක් සකස් කරන්න ඕනේ නීතිඥවරයෙක් කරහා සකස් කරලා ඒ පැමිණිල්ලේ තමන්ගේ කතන්දරය සඳහන් කරලා විවාහ දික්කසාද වෙන්න ඕනේ පදනම සඳහන් කරලා ඒකට තමන්ට වන්දි ඕනේද, ඒකට ළමයි ඉන්නවා නම් ළමයි කොහොමද බෙදා ගන්න ඕනේ, දේපල බෙදා ගන්න ඕන නම් ඒවයි මොකක් හරි කොහොමද ඒක වෙන්න ඕනේ, ඒ දේවල් සියල්ලම සඳහන් කරන්න ඕනේ. සඳහන් කරලා අධිකරණයට දාලා එහා පාර්ශ්වයට දන්වලා එහා පාර්ශ්වයත් අධිකරණයට පැමිණියට පස්සේ එහා පාර්ශ්වය කැමති නම් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය කැමති නම් දික්කසාදය ලබා දෙන්න පැමිණිල්ලේ සඳහන් කරලා තියෙන දේවල් වලට අනුව එතකොට එකගතාවය මත මාස 4ක් 6ක් 7ක් වගේ කාලයක් ඇතුළත දික්කසාදය ලබා ගන්න කටයුතු කරන්න පුළුවන්. හැබැයි එහෙම දෙපැත්ත ඇග්‍රී වුණ නැත්නම් එකක වුණ නැත්නම් දෙපැත්තේ කොන්දේසි වලට එතනදී නඩු විභාගයට ගිහිල්ලා නඩුව දිග්ගැසි අවුරුදු ගාණක් වුණත් යන්න පුළුවන්. මොකද ඒ සියලුම අධිකරණ පටිපාටිය එතකොට අනුගමනය කරන්න ඕනේ. අනුගමනය කරලා තමයි අධිකරණ නියෝගයක් කරහා දික්කසාදය ලබා දෙන්න වෙන්නේ. එතනදී අධිකරණය තීරණය කරනවා වන්දි ලබා දෙන්න ඕනේද නැද්ද? දේපල බෙදන්න ඕනේ කොහොමද? දරුවෝ බෙදා ගන්න ඕනේ කොහොමද? ඒ සියල්ලම අධිකරණ නියෝගයක් කරා තමයි එතකොට ප්‍රකාශ වෙන්නේ දෙපාර්ශ්වයේ එකගතාවයක් නැත්තම්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ දැනුවත් වුණා කියලා මේ සම්බන්ධව දික්කසාදය කොහොමද වෙන්නේ? දෙන්නගේ කැමැත්ත මත දික්කසාද වෙන්න පුළුවන්ද? අධිකරණයට යන්න ඕනේද? මේ සියල්ල මම අද ඔයගොල්ලන්ව දැනුවත් කළා. මං හිතනවා ඔයගොල්ලෝ ඒ සම්බන්ධ හොඳ අවබෝධයක් ලබා ගත්තා කියලා දික්කසාදය සම්බන්ධව. මේ වගේ තවත් වටිනා වීඩියෝ මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මගේ නාලිකාව subscribe කරන්න, like කරන්න. ඒ හරහා මෙම දැනුම තවත් කට්ටියට බෙදලා දෙන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්වත් දැනුවත් වෙන්න පුළුවන් මේ සම්බන්ධව ඉදිරියේදී.